අයිබෝන් ඉතින් අපි ENP මහගෙදර enamshop.com අපි ඔන්න මේ මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඇත්තටම කොරියාවේ ඉදිරිම් ශාස්ත්‍රයේ වැඩ කරන මල්ලි කෙනෙක්. ඉතින් අපි මේ මල්ලි හොයන් අපිව ආවේ ඇත්තටම ශිල්පී පොහොමයක් දාගන්න. ශිල්පී පොහොමයක් දාගන්න ආවට පස්සේ එයාට හිතුනේ ඇයිද කියලා අපි ආයෙත් අහමු. මොකද ඒවට ශිල්පී පොහොමයක් දාගන්න හිතුනේ? ඔව් ඇත්තටම මම ඉදිකිරීම කරන්නේ. ඒ කියන්නේ මොක්සු වැඩ. ඒ කියන්නේ ඇත්තටම අනතුරක් වෙන්න පුළුවන් ඒක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ඔය අනිත් ඒ වලට වඩා අපිට අවදානම වැඩි. ඒ නිසා ඉතින් ගොඩක් දුරට හොස්පිටල් ගියොත් ලොකු බිලක් එන්න පුළුවන්. ඒ නිසා තමයි වැඩියෙන්ම හිතුනේ මේ ශිල්පෝමේ දාගෙන. ඇත්ත වශයෙන්ම මේ සංඝේ එතකොට චිල්පියොන් කියලා අපේ දෙපැත්තක් තියෙනවා. සංඝේ කියවම අනුතුරු. චිල්පියොන් කියවම රෝග. එතකොට ඉදිරියම් කට්ටිය හැමතැනම මේ ශිල්පෝමේ දාලා දෙන්නෙත් නැහැ. නමුත් ENamShop එකේ අපි විදේශිකයන් කෝ අපි ශ්‍රී ලාංකිකයන් හැමදෙනාටම හැම ශේෂ්ත්‍රයක්ම කවර වෙන පාඩි අපි මේ ශිල්පෝම එක හදලා තියෙනවා. ඉතින් මේ මල්ලි අපි හොයන් ආවා. ඉතින් විශේෂයෙන් ඉදිකිරීම මම හිතනවා ඔයාලා උඩ වැඩ කරන්නේ නේද? කියලා උඩ වැඩ කරන්නේ. ඉතින් ඔයාලගේ යාළුවෝ ශිල්පෝම එක දාගත්ත කට්ටිය ඉන්නවද? කෙනෙක් දෙනෙක් ඉන්නවා. තාම වැඩි දැනුවත් නැහැ නේද? දැනුවත් නැහැ ගොඩක් නැහැ. ඔව් අන්න ඒකයි මේ වීඩියෝ කරන්නේ. ශිල්පී පොහොම එක සම්බන්ධව දැනුවත් නැහැ. විශේෂයෙන් ඉදිකිරීම, දීවර, නිෂ්පාදන, නැව ශාස්ත්‍රයේ මේ සියලුම දෙනාම කොරියාවේ වැඩ කරනවා නම් දැන් මේ මෑත යුගයේදී ඒක මේ රෝහල් වලින් අහනවා. ශිල්පී පොහොමයක් දාගන්න කියලා. ශිල්පී පොහොම තියනවද කියලා. ශිල්පී පොහොම ඉස්සෙව කියලා අහනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට කොරියාවේ විශේෂයෙන් විශ්වාසනීයම ආයතනය තමයි අපි තමයි ඉස්සරහ මේක ප්‍රෝග්‍රෑම් කළේ. ඊට පස්සේ අපි ඒකට ප්‍රොසෙස් වල ෆලෝ කරන්න ඕනේ. අපි ඒ සබ්ජෙක්ට් එක ගන්න ඕනේ. සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම අරගත්තට පස්සේ අපි මේ වැඩේ හරියට කරන් යනවා. ඉතින් ඔයාලගේ දැන් ඔයා මොකද හිතන්නේ දැන් ඇයිලා ලේසියම වැඩේ කරගත්තද? මොකද ඔයාලට හිතෙන්නේ ඒක කියන්නකෝ. අනිවාර්යෙන් ඇත්තටම වැඩේ හොඳට වුණා. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ මට මොකොත් කරන්න තිබුණේ නැහැ වගේ ඇත්තටම. ඔව්. ඒ කියන්නේ ආවා මම මේ විදිය වෙන්න ඕන කියලා කිව්වා මට වෙන්න ඕන කිව්වා. ඔව්. වැඩේ ටක් ගාලා උනායි. ඔව් තෑග්ගුත් හම්බුණා. තෑග්ගුත් හම්බුණා. රයිට්. ඉතින් ඔන්න ඔකේ අපි කෙටි වීඩියෝ එකක් ඔයගොල්ලන් ඇත්තටම එන්න ඕනෙත් නැහැ. මේ අත වශයෙන්ම ඔන්ලයින් අපිට මේක කරලා දෙන්නත් පුළුවන්. ඔයාලට ශිල්පී පොහොම එකකින් අපි මෙහෙම කෙටියෙන් හඳුන්ලා දුන්නොත් ඔයාලට තොක්කම් ගියක් හැදුනත් අපි කියමු ඇඟිලි තෙල්ල මේ අස්තිය චුට්ටක් ඉරක් ගියත් සම තොක්කම් ගියක් හැදලා මේ වුණොත් එහෙම මානව 20ක් යනවා. ඉතින් ඒකට තොක්කම් ගියට අපි වෙනම ක්ලේම් කරනවා මේ ආවරණයෙන්ම මේ ඉන්ෂුරන්ස් එකෙන් සාමාන්‍ය මාන 20ක් විතර. අස්තිය බිඳුනොත් එහෙම මාන 30ක් විතර අපි ඒකට මේ ගෙවීමක් කරනවා. එතකොට පොඩි දේ දක්වා අපි ඔපරේෂන් කරන තැන් තියෙනවා. එතකොට අනතුරු ආයතනයේ අනතුරු වෙන්න පුළුවන්. යනකොට යනකොට වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කවර් වෙන විදිහට තමයි හදලා දෙන්නේ. ඉතින් මම යෝජනා කරන ඕගොල්ලන්ට විශ්වාසාංක එක අපි ENamShop අපි ඕගොල්ලන්ට මේක කරන්නේ අපි කොරියාවේ මහගෙදර වගේ. ඉතින් හැමදේම ඉන්නේ මෙතන තමයි. ඉතින් ඕගොල්ලන්ට අපිට දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් අපි ඔයගොල්ලන්ට ඒක ඔන්ලයින් කරලා දෙනවා. ඉතින් මල්ලි ඔයා සතුටින්ද? අනිවාර්යයෙන්. එහෙනම් ජයෙන් ජය වේවා. එහෙනම් අනිවාර්යෙන් කොරියාවේ කට්ටිය ශිල්පී පොහොම එකක් දාගන්නවා නම් අපිට කතා කරන්න. බොහොම ස්තුතියි.